ගෑනු ළමයෙකුට මේ උසස් පෙළ කරන කාලේ මේ පිරිමි ළමයා කියනවා එයා යාළු වෙලා ඉන්න කොල්ලා කියනවා ඔයා ඉගෙන ගන්න එපා. මං ඔයාට රස්සාවක් කරන්න කොහොමටවත් දෙන්නේ නැහැ. ඔයා මං කැමති ඔයා ගෙදර ඉන්නවට. ඔයා ගෙදර ඉන්න. ඔයා ළමයි බලා ගන්න, ඔයා මාව බලා ගන්න. මම ඔයාව බලා ගන්නම්. හැබැයි කාලයක් යනකොට දැන් අරයා ගෙදරම ඉන්නකොට අප්ඩේට් වෙන්නේ නැහනේ. ඒතකොට නිකන් අර ගෙදර කුස්සියම්ම බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙයා දැන් අර පිරිමි ළමයා හොඳ රස්සාවක් කරනවා. එතකොට කාලයක් එක්ක මේ ගෑනු ළමයව මදි වෙනවා. තැනකට ගෙනියන්න බෑ. ඔයා මෙහෙමයි. ඔයා ලස්සනට අඳින්නේ නැහැ. ඔයා ලස්සනට ඉන්නේ නැහැ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා මෙයාව රිජෙක්ට් කරනවා. අන්තිමට එපා වෙන තැනටමත් එනවා. ඒතකොට විවාහයත් එපා වෙනවා. මේකෙදි ඇත්තටම ඒ මොහොත වෙනකොට කරන්න දෙයක් නැහැනේ. එතකොට මොකක්ද කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක? අපි ජීවිතේ අරගෙන බැලුවම ජීවිතේ එක එක කාලවලදී එක එක ආදර තටාක තියෙන පුරවන්න. ඒ කියන්නේ අපි ජීවිතයේදී පරමාර්ථ සිතන විදි ආකල්පමේ බොහෝ දේවල් වෙනස් වෙනවා. 20 30දී 10දී 15දී හිතන විදිහ නෙමෙයි අවුරුදු 30දී 40දී හිතන්නේ. ඔක 50 60 70 වෙනකොට ඒක ඊට අතරේ වෙනස් වෙනවා. හැමතිස්සෙම අපේ සිතුවිලි වෙනස් වෙනවා. එහින්දා සදාකාලික පොරොන්දු ජීවිත කාලින පොරොන්දු ලබා දෙන්න එපා. අනිත් එක ඒ දැන් පිරිමි ළමයි නැති වුණොත් එහෙම කොහොමද මේ ළමයා ජීවත් වෙන්නේ? ඉනෝක එතන ඇත්තට මේ කියන්නේ මම ඔයාට යන්න දෙන්නේ නැහැ කියන එක මම පස්සේ තේරුම් ගත්තේ. ඒක මානසික ආකුලතාවයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ වාගේ බොයිට බෙහෙත් එක කරන් දෙන්න. බෙහෙත් චුට්ටක් කරන් දුන්නොත් ගැටලුව විසඳන්න පුළුවන්. මොකද එයාට තියෙන්නේ සැකයක් එක්ක ඉන්නේ. ඒක තමයි සැකය වාජනය වෙන්නේ. ඔක එන්නේ OCD තත්ත්වයක් හින්දා. ඒක හින්දා තමයි ඒක එන්නේ. ඒ කියන්නේ මට නැති වෙයි, මට අහිමි වෙයි කියන දේ හින්දා. ඒ හින්දා අර ගෙදරට කරලා තියන්න කැමති. ගෙදරට කරලා තියන්න කැමති. ඒ කියන්නේ අර ඔක මේ ලස්සන ගීයක් තියෙන අපේ වික්ටරියාගේ මේ සංගවා ගනු මැනේ ඔබ රුව සොඳුරුයේ අනිකෙකු නෙත ඔබ මුව මත ගැටතැයි මාහද බියවී සැලී සැලියයි. මේක ඇත්තටම වික්ටරියා මට කියපු විදිහට ඒක සත්‍ය සිදුවීමක් තමයි මේ ගීතයක් විදිහට ලියවෙන්නේ. ඒ කියන්නේ කිසිදු යාළුවෙකුටවත් මේ බිරිඳව බලන්න දෙන්නේ නැති කෙනෙක්ගේ අත්දැකීමක් තමයි මේ ලියවෙන්නේ. එතකොට ඒ තරමටම අර ලෝභ වෙන්නේ සමහර විට අර දේ හින්දා රෝගී තත්ත්වයක් හින්දා. ඉතින් මේ ඒ කියන්නේ ඔබ ඇත්තටම ආදරේ නම් එයාව ස්ට්‍රෝං කරනවා, එයාව ශක්තිමත් කරනවා, එයාට යන්න පුළුවන් මට්ටමකට. එයාට ඒ කියන්නේ මේ අර අපේ එඩ්ඩයියගේ සින්දුව තියෙන්නේ නෙතින් මුදා හැර බැලුවෙම සත්තයි ඔබ නොගියා මා වෙතින්. අන්න ඒ විදිහට. ඒ කියන්නේ ඒක යන්න දීලා බලන්න. ඒක තමයි සැබෑ ආදරේ මනින්න පුළුවන් අවස්ථාවත්. ඒක හිර කරලා තබාගෙන ඉඳීමෙන් නෙමෙයි. ඇත්තටම එහෙම අවස්ථාවක මේ තමන් ස්ට්‍රෝං වෙන විදිහ දේවල් හදා ගන්න ඕනේ. මොකද කවදා හරි දුක් වෙලා වැඩක් නැහැ නේ මට ඉගෙන ගන්න ලැබුණේ නැහැ කියලා. ඒ නිසා ඉගෙන ගන්න අනිවාර්යෙන්ම කවදා හරි දවසක ප්‍රශ්නයක් ආවොත් තමන්ට ඒක ගොඩක් වටිනවා. ඉගෙන ගන්න කාලෙදී එහෙම කිව්වට ඔයා ඉගෙන ගන්න එක තාමත්ම හොඳින් ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබට එහෙම අහිමි වුණා නම් ඔයා දැන් මැදි වයසේ ඉන්න කෙනෙක් නම් දැන් ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා තාමත් ඔයා පරක්කු නැහැ. ඉගෙන ගන්න වෙනස් වෙන්න. ඒ අවස්ථාව ගෙනල්ලා දෙන්නේ ජීවිතයේ අත්දැකීමක් ගෙනල්ලා දෙන්නේ. ඔය ස්ට්‍රෝං වෙලා උඩට යන්න මිසක ඇදගෙන වැටෙන්න නෙමෙයි.